Hi, welcome to my YouTube channel. එයාත් ඇවිල්ලා බලාගෙන ඉන්නවා. මම නිදියන්න ඇඳෙන් තිබ්බා. බැහැලා ඇවිල්ලා බලාගෙන ඉන්නවා. හරි ඔන්න ඕගලන්ට අරගෙන එන්නේ අපි ලංකාවට එන වීඩියෝ එක. මේ අපි දැන් ලංකාවට එන්න ලෑස්ති වෙන ගමන් තමයි ඉන්නේ. දැන් වෙලාව 11:40යි. අපිට ෆ්ලයිට් එක තියෙන්නේ 4යි ගානකට. අපි ගෙදරින් 12:30 වගේ යන්න කතා වුණා. දැන් ඉතින් රෙඩි වෙන ගමන් තමයි ඉන්නේ. මම ලෑස්ති වෙලා ඉවර වෙලා අන්තිම මොහොතේ මම හිතුවා පුතාව වොෂ් එකක් දාලා රෙඩි කරගන්නවා කියලා. බුද්ධිකත් එහෙම් මෙහෙන් ඔය කරන්න තියෙන අවසාන පැකින් ටිකත් කර යා රෙඩි වෙනවා. එහෙනම් දිගටම vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න. අපි කොහොමද චූරි පුතා එයාගේ මේක තමයි දිගම ෆ්ලයිට් එක. එයා කලින් ෆ්ලයි කරලා තිබ්බට අපිට ලංකාවට එන්න 10 hours විතර යනවානේ. එයා මෙච්චර වෙලාවක් ෆ්ලයිට් එකක ඉඳලා නැහැ. මේක තමයි එයාගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක. බලමු පැය 10ක් එයා ෆ්ලයිට් එකේ මොනවා කරයිද, හොඳට ඉඳීද. ඉන්න එන්න අපි ළඟට. හොඳට ඉඳීද ෆ්ලයිට් එකේ? ඈ චූටි පුතා හොඳට ඉන්නවද ෆ්ලයිට් එකේ? good boy වෙලා ඉන්නවද? hi කියන පුතේ. hi everyone. hi everyone. cool, say hi. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. Okay. Aiyah, dua. Ini ko hada bahala awa. Hai. Oh, hai hadan danne. Ha? Hari මම පුතා බහින්නකෝ. අපි කොණ්ඩේ ඩ්‍රයිව්. අපි පිටත් වෙන්න හදන්නේ බට්ටා වාහනේ. කොහෙද යනවා? ගෙදර මේ ගෙදරනේ ඉන්නේ. ගමේ යනවා. මේ මම පෙන්නන්න මගේ අවුට්ෆිට් එක. අවුට්ෆිට් චෙක් කරන්න බැරි වුණා. මේක තමයි මගේ අවුට්ෆිට් එක. එනවා පෙන්න. මගේ නම් ඉතින් බලන්න දෙයක් නැහැ නේද? තමන්දිනවා වගේ ටී-ෂර්ට් එක. ඒ තමයි ඉන්නේ යා. අපි ඉතින් ඕන ලංකාවට එන ගමන ගෙදරින් යන්න පිටත් වුණා. අපි යන්න එළියට බැස්ස විතරයි. චූටි බට්ටට නිින්ද ගියා. හැබැයි මම මේ නිින්ද දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද එතකොට ෆ්ලයිට් එකේ එක දිගටම නිදා ගන්නවනේ. ඒ වුණාට තියාව හැරවලා තියාගන්න බැරි වුණා. යන්න නිදාගත්තා. දැන් මේ අපි එයාපෝට් එකට ඇවිල්ලා අපිට යනකොට නම් සෑහෙන බඩු අරගෙන යන්න තිබුණා. මොකද අපි චූටි පුතත් එක්ක මෙච්චර ලොකු කාලයකට ට්‍රැවල් කරන පළවෙනි පාරේ කියන්නේ සති 3කටනේ අපි ලංකාවට ආවේ. බරිෂු එකක් වුණා නෑනේ. අපි දැන් ඩියුටි ෆ්‍රී එකේ මල්ලි ඉන්නේ බලන්න. bye කියන්න. hi. අපි ලවුන්ජ් එකට ආවා. කේඩි පටන් ගත්ත වෙලේ ඉඳන් චුට්ටක් වන්න චුට්ටි යනයක් වීගෙන එන්නේ. දැන් ප්‍රෑම් එකේ එන්නේ නැහැ. ඉඳගෙන ප්‍රෑම් එකේ හිට ගන්නවා. අපි මොනවා හරි බලලා මෙයාට කවා ගමුනේ.
අපිට ෆ්ලයිට් එක තිබුණේ හවස 4යි ගානකට. අපි කොහොම හරි ලෝන්ජ් එකට ආපු ගමන්ම මම කරපු වැඩේ කේලිට චුට්ටක් කවා ගත්තා. මොකද ෆ්ලයිට් එකේදී මොන වගේ තත්වයක් වෙයිද දන්නේ නැහැ. එයා කෑම කයිද, කිරි බොයිද, කොහොම මොනවා වෙයිද දන්නේ නැති නිසා මම මේ වෙලාවේ යා කන දේවල් ටිකක් දීලා එයාගේ බඩ පුරව ගත්තා. අපි දැන් ලෝන්ජ් එකෙන් එළියට යන්න හදන්නේ. ප්‍රශ්න තියෙන්නේ එද්දි කිසිම දෙයක් වීඩියෝ කරන්න බෑ. බඩු වැඩි අපිට ප්‍රෑම් ගුඩ්ස් ගන්න තියෙනවා, කේඩි වඩා ගන්න තියෙනවා, මගේ හෑන්ඩ් ලගේජ් හෑන්ඩ් බෑග් තියෙනවා. යමු ෆ්ලයිට් එකට ගිහිල්ලා අයුම්ලොත් එක එකතු වෙන්නම්. අපි දැන් මේ ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න ඉන්නේ. මේ වෙලාවෙත් අපේ චූටි පුතාට හොඳටම නිදිමත වෙලා තමයි ඔය ඇස් දෙක පොඩි කර ඉන්නේ. අපි ෆ්ලයි කරේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්. මොකද ඉතින් මෙල්බන් ඉඳලා ලංකාවට එනවා කියන්නේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් තමයි කන්වීනියන්ට්ම. මොකද ඩිරෙක්ට් ෆ්ලයිට් එකනේ. ට්‍රාන්සිට් නෑ, කරදර වෙන දෙයක් නෑ. ඉඳගත්තා පැය 10ක් විතර ගියාට කෙලින්ම ලංකාවේ. ෆ්ලයිට් එක දාලා අපේ පැන්චා මගෙත් එක්ක ඉන්න බෑ. තාත්තිවම හොයනවා. තාත්ති අස්සට ගිහිල්ලා තාත්ති කන බොන ඔක්කොම එක දේවල් විකාර දෙනවනේ. දැන් මේ කිං කොකනට් එකක් මම දෙන්න එපා කියන්නේ තාත්ති දෙනවා. දෙන්නේ නැහැ. තාත්ති දෙන්නේ නැහැ. තාත්ති බොරුවට නෑ ග්ලාස් එක දීලා රවට්ටගෙන ඉන්නේ. පේනවනේ සද්දේ. පොඩි දවස්වල ගියා වගේ නෙමෙයි, ලේසි නෑ. මලමු හැබැයි දැන් නිදිමතේ ඉන්නේ. දැන් නිදිය ගත්තොත් ටිකක් වෙලා යනකම් සෙටල් එයා. නිදාගත්තොත් හොඳයි. මම අප්ඩේට් එකක් දෙන්නම් මොකද කියලා. දැනට තත්ත්වේ නම් ඇත්තටම අපි දැනට තත්ත්වේ නම් අපි මෙයාට මාස 8ක විතරක් අපි ෆ්ලයි කරානේ ගෝල්ඩ් කෝස්ට්. එතකොටත් මෙයා හොඳට හිටියා. ඒ ටයිම් හිටියා. බලමු මම අප්ඩේට් එක. නිදාගත්තා චූටි පැටියා. පොඩක් නිදිමත වෙලා තමයි චුට්ටක් අපිට කරදර කර ඉඳලා තියෙන්නේ. ටික වෙලාවක් නිදාගත්තොත් හොඳයි. ටේක් ඔෆ් කරලා ඉවර වෙනකම්. නැත්තම් එයාට කන් දෙක බ්ලොක් කළා එයා පහසු වෙන්න පුළුවන්. මේ ගත්තර මේව ටේක් ඔෆ් කරලා ඉවරනකම් මොකදගෙන හිටියොත් හොඳයි. මම කලින් කී හිටියේ අත්තටම බබෙක්ට අවුරුද්දක් වෙන කලින් ට්‍රැවල් කරන කාර්යම ලේසි. එයා චුට්ටක් ඇවිදින්න පටන් ගත්තට පස්සේ එක්ස්ප්ලෝර් කරන්න පටන් ගත්තට පස්සේ හරිම අමාරුයි. දැන් අපේ බට්ටනම් වෙලා තියෙන්නේ එයාට එකතන ඉන්න බෑ 1 විනාඩියක්. හැමතැනම ඇවිදින්න ඕනේ. මට වැඩි මට මේ තියෙන ස්ට්‍රෙස් එකට වැඩි තාත්තේ ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. මොකද එයා ළමයි දෙන්නෙක් බලා ගන්න ඕනේ. මට මෙයා විතරයි. වැඩි කියන්නේ මේ ළමයාත් මට බලා ගන්න කියලා මගේ ඉන්නේ අද. දැන් මේ නිදි නිසා ළඟට වෙලා ඉන්නවා. නිදාගත්තේ තාත්ති එක්ක. මං හිතුවට චූටි පුතා ටේක් ඔෆ් කරලා ඉවර වෙනකන් නිදාගනින් කියලා. එයා නිදාගත්තේ නැහැ. එයා ටක් ගාලා නැගිට්ටා. හැබැයි ටේක් ඔෆ් කරන වෙලාවෙ එහෙම ඇඬුවේ මුකුත් නැහැ. පොඩ්ඩක් ෂේප් එකේ හිටියා. මගේ පළවෙනි මීල් එක ආවා. බට්ටව තියාගෙන ඉන්නවා. පොඩක් දඟල
අපි දෙන්නගේ මීල්ස් වෙන වෙනම ගෙන්න ගත්තේ. ඒ කියන්නේ ඉස්සල්ලා බුද්ධික හරි මම හරි ගෙන්නගෙන අපි දෙන්නගෙන් කවුරු හරි කාලි වුණාට පස්සේ තමයි ඊළඟ එක්කෙනා මීල් එක ගත්තේ. මොකද නැත්තම් අපිට චූටි පුතත් එක්ක කන්න බෑ. ගිලන්ට තේරෙනවා ඇති මම මේ කියන දේ. අවුරුද්දක බබෙක් කියන්නේ ටිකක් අමාරුයි බලාගන්න. මොකද මේගොල්ලෝ දැන් දඟ වයසේනේ ඉන්නේ. ඔය පේනවනේ. මේ වෙලාව වෙද්දී ආ හොඳටම හයිප් වෙලා සාමාන්‍යයෙන් අපි ගෙදර ඉන්නවා නම් මෙයා නිදා ගන්න වෙලාව ඇවිල්ලා තිබ්බේ මේ වෙනකොට. හැබැයි මෙයා නිදියන්නේ නැහැ. හොඳටම නට තමයි මේ වෙනකොට හිටියේ. Head. Show me your head. Oh, good boy. තාත්තගේ චාන්ටි කොල්ලා. අම්මිගේ පනකෝ. අම්මිගේ පනකෝ. අම්මිගේ පනකෝ. ඔයාද අම්මිගේ පන. මලකෝලා. කොහොම හරි ඉතින් චෝරි පුතා තාත්තිත් එක්ක නටලා නිදිය ගත්තා. මෙයා නිදාගත්තේ මං හිතන්නේ පැය 3ක් විතර ගියාට පස්සේ. හැබැයි ඊට පස්සේ මේ නිින්ද එක දිගටම නිදිය ගත්තා. කොහොම හරි අපි ලෑන්ඩ් කරන්න පැයකට විතර කලින් තමයි චෝරි පුතා ආපහු ඇහැරුනේ. පැංච නිදි අතරේ වුණ අපි දෙන්නගේ ඊළඟ මීල් එකක් ආවා. මේ මීල් එක නම් අපි දෙන්න එකපාරම අරගත්තා. මොකද පැංච නිදිනේ ඉතින්. ඔයගලන්ට පේනවනේ තාත්ති නම් කලවරේම කනවා. මොකද ලයිට් එක දැම්මොත් පැංච හැරෙයි කියලා බයෙන් තමයි අපි හිටියේ. ඒ නිසා තාත්ති ලයිට් එකවත් දැම්මේ නැහැ. එයා ෂේප් එකේ කෑවා. හොඳට බඩ පිරෙන කෑම කාලා ඔන්න මමත් ඉතින් ආයි මාස්ක් එකක් එහෙම දාගෙන හොඳ නිින්දක් නිදිය ගත්තා. ඔන්න දැන් අපිට ලෑන්ඩ් කරන්න තව පැය කාලක් පැය භාගයක් වගේ තමයි මේ වෙනකොට තිබ්බේ. මම මේක වොයිස් කරන්නේ මේ වෙලාවේ මම කතා කරන දේවල් හරියට පැහැදිලිව ඇහෙන්නේ නැහැ. එයාක්‍රාෆ්ට් එක ඇතුලේ ඉතින් අර සමහර වීඩියෝස් වල වොයිස් එක ක්ලියර් නැහැ. මේක ඒ වගේ වීඩියෝ එකක්. ඒ නිසා ඉතින් මම මේ ටිකට වොයිස් කරන්නම් කියලා හිතුවා. මම කලින් කිව්වනේ අපේ පැංචා පැයකට එකමාරකට කලින් නැගිට්ට කියලා ලෑන්ඩ් කරන්න. නෑ අනේ මම මේ වීඩියෝ ක්ලිප් එක දකිද්දි තමයි මට මතක් වුණේ අපේ පැංචා අපි ලෑන්ඩ් කරන වෙලාව වෙනකම්ම හොඳට නිදියගෙන. මේ වෙලාව වෙනකොට නම් ඉතින් හිතට පුදුම සතුටක් සැනසීමක් තමයි තිබුණේ. මොකද ලංකාවට එනවා කියන්නේ අනේ මන් දන්නේ නැහැ කොච්චර වුණත් මම මේක හැමතැනම කියලා ඇති මට අර මගේ තැනක ඉන්නවා මේක තමයි තැන කියලා එහෙම දැනෙන්නේ ලංකාවට පය තිබ්බට පස්සේ. කොච්චර සැප සම්පත් මොන දේ තිබුණත් මේ මෙල්බර්න් වල අනේද මන්දා ලංකාව තමයි ඉතින් අපේ තැන නේද. මං හිතන්නේ රටින් ඈත් වෙලා ජීවත් වෙන හැමෝටම මේක මේ විදිහටම දැනෙනවා ඇති. මොකද වෙන රටක ජීවත් වෙනකොට තමයි ඇත්තට ඒ හැඟීම වැඩිපුර කියන්නේ රට ගැන හැඟීම වැඩිපුරම තේරෙන්නේ. කවුද මගේ මං මේ කියන දෙයට එකඟ කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න. අනේ අනිත් එක මම මේ වගේ දේවල් කිව්වට පස්සේ මම දැක්කා මේ එක ටීවී ප්‍රෝග්‍රෑම් වල එහෙම වීඩියෝස් වලට මේ කට්ටිය කමෙන්ට් දාලා තියෙනවා. අනේ මේ ඔච්චර රට ගැන කැක්කුම නම් ඇයි ඔහෙට වෙලා ඉන්නේ බලෙන් තියාගෙන ඉන්නවද එන්නකෝ ඔය වගේව දාලා තිබ්බා. අනේ ඉතින් මට hina යනවා ඒ කමෙන්ට්ස් දැක්කහම. මොකද මේ ඇත්තටම මෙල්බර්න් වල කවුරුත් අපිව බලෙන් තියාගෙන නැහැ. හැබැයි ඉතින් වෙලා තියෙන්නේ මම මැරි කරේ මෙහෙ ජීවත් වෙන මෙහෙ සෙටල් වෙච්ච කෙනෙක්ව. ඉතින් එහෙම එකේ මට බෑනේ ලංකාවට ඇවිල්ලා ජීවත් වෙන්න. මොකද මටත් එහෙම කරන්න පුළුවන්. ඕනනම් ලංකාවට ඇවිල්ලා ජීවත් වෙන්න පුළුවන්. එයාට මෙහෙ ජීවත් වෙන්න කියලා. එතකොට අපේ ෆැමිලි ලයිෆ් එක සාර්ථක වෙන්නේ නැති නිසා තමයි මම තීරණය කරේ මට අමාරු වුණත් මම ලංකාවෙන් ඈත් වෙලා මගේ ෆැමිලි ලයිෆ් එක වෙනුවෙන් මම මෙල්බර්න් වල ජීවත් වෙනවා කියලා. ඕක තමයි හේතුව. එහෙම නැතුව ඉතින් ඇත්තටම කවුරුත් මෙහෙ බලෙන් තියාගෙන නැහැ.
මං හිතනවා අර වගේ කමෙන්ට්ස් දාපු අයට උත්තරයක් හම්බ වෙන්න ඇති කියලා. චුටි මට නැගිටලා ඉන්නේ හැබැයි හරිම නිදිමතේ ඉන්නේ ආතාම. මම ලෑන්ඩ් කරා. මම ෆ්ලයිට් එක ඇතුළේදීම ලෑන්ඩ් කරපු ගමන් ටක් ගාලා චුටි පුතාගේ බෑග් එකේ මං යාර දාගෙන ආවා පොඩි ටී-ෂර්ට් එකක්. මම මේ ටී-ෂර්ට් එක අඳව ගත්තා ඇඳලා හිටියේ ටිකක් අද්දිගේ එකක්නේ. මට හිතුණා බහැපු ගමන් මෙයාට රස් නෙවෙයි කියලා. ඒ නිසා මං ටක් ගාලා ටී-ෂර්ට් එකක් මාරු කරගත්තා. ලංකාවේ ඩියුටි ෆ්‍රී එකනොත් ඉතින් ඔන්න පොඩි පොඩි චොක්ලට්ස් වගේක් ගන්න ඕනි වෙලා ඒ ටිකත් අරගත්තා. මේ වෙනකොට අපි ඉඳගෙන ඉන්නවා අපේ ලගේජ් ටික යනකම්. අපිට ඇත්තටම මෙතනදී තමයි මතක් වුණේ අපේ චූටි පුතාගේ පිලෝ එකක් අපි ෆ්ලයිට් එකේ දාලා ඇවිල්ලා. මොකද මම මේ පිලෝ එක ගැන දෙතුන් තැනකම කියලා තියෙනවා. චූටි පුතාට නිදියන්නේ පිලෝ එක ඕනෙමයි. මොකද ඔළුව තියන්න නෙවෙයි යාට ඒ පිලෝ එක අල්ලලා තමයි නිදාගන්නේ. අපි සෑහෙන වෙලා ඉතින් මෙතෙන්ට වෙලා ඉඳගෙන ෆ්ලයිට් එක කන්ටැක්ට් කරගෙන බැලුවා පිලෝ එක අරගන්න. එහෙම එකක් තිබුණ නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලෝ කිව්වා ෆ්ලයිට් එක ඇතුලේ එහෙම එකක් හොයාගන්න නැහැ කියලා. කොහොම හරි චූටි පැංචාගේ පිලෝ එක නැතුව තමයි අපිට එන්න උනේ. අපි ආවා ඉන්න තැනට. ලංකාවේ ඉන්නේ. දැන් පොඩ්ඩ බෑග් ටික උඩට ගෙනල්ලා දැන් සෙටප් කරගන්න ගමන් තමයි ඉන්නේ. මල්ලි දැන් ෆ්ලයිට් එකේ පැය 3ක් විතර නිදියලා හින්දා ටිකක් නිදියන එකකුත් නැහැ. දැන් වෙලාව මේ වෙනකොට පාන්දර 2යි ගානක්. පාන්දර 2යි ගානක්. හරි අපි බලමු. බලන්න දෙයක් නැහැ. එහෙනම් මම මෙතන වීඩියෝ එක ඉවර කරනවා. ලංකාවේ සිද්ධ වෙන දේවල් ලංකාවේ මොනවද අපි කරන්නේ? ඒ වගේම අපේ චූටි බර්ත්ඩේ බර්ත්ඩේ පාටි එක ඒ විස්තර ඔක්කොමත් එක්කයි වීඩියෝ මම අරගෙන එන්නම් දිගටම. මේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා හිටියට thank you කියන්න ඕනි. ගොඩාක් වීඩියෝ ක්ලිප්ස් ගන්න බැරි වුණා ෆ්ලයිට් එකේදී. උයි එන මග දිගටයි. මොකද අපේ චූටි පැංචත් එක්ක ටිකක් අමාරුයි වීඩියෝස් ගන්න. යා පේනන්නේ දැනුත් මට වීඩියෝ කරන්න අමාරුයි. එයා පස්සේ දුවන්න ඕනේ. දැන් අද දවසේ පිලෝ එකක් නැතුව තමයි කේඩිට ගෙවන්න වෙන්නේ. හෙට කොහොම හරි අපි කොහෙන් හරි ඒකට සමාන පිලෝ එකක් හොයාගන්න ඕනේ. නැත්තම් මන් දන්නවා මෙයාව නිදි කරවනවා කියන එක හරිම අමාරුයි. ඒ පිලෝ එක තමයි මෙයාගේ අනේ මන්දයා ඒකත් එක්ක හරි බැඳීමයි. ඔය විදිහට තමයි අපි ලංකාවට ආවේ. දැන් නම් හරිම මහන්සි නිදා ගන්න තමයි ඕනි. එහෙනම් අලුත් වීඩියෝ එකකින් මන්ට හම්බ වෙමු. ගිහිල්ලා එන්නම්. බයි. බයි කියනවා දෙන්න.